හෙලෝ ඉතින් හැමෝටම ආයිබෝවන් මැනික් බ්‍රෝ YouTube channel එකත් එක්ක එකතු වෙන. ඉතින් අද ඔයාලට පෙන්නන්න විශේෂ දෙයක් මට හම්බුණා. ඒ මොකක්ද කියලා දන්නවද? ඉතින් මේ තියෙන්නේ ඒක. ඉතින් මේ තියෙන්නේ රතු කොට්ටර කියන ජෙම්ස්ටෝන් එකක්. ඉතින් අපිට මෙච්චර ලොකු රතු කොට්ටර ජෙම්ස්ටෝන් සාමාන්‍යයෙන් හම්බ වෙනවා අඩුයි. බොහොම කලාතුරකින් තමයි හම්බ වෙන්නේ. ඉතින් මේ තියෙන එහෙම කලාතුරකින් අපිට හම්බ වෙච්ච එකක්. ඉතින් මීට වඩා පොඩි ඒවා නම් අපිට හම්බ වෙනවා ගොඩාක්. මේ සයිස් එකේ ඒවා හම්බ වෙන්නේ නැත්තේ නැහැ, හම්බ වෙනවා. මීටතර ලොකු ඒවාත් හම්බ වෙනවා. හැබැයි උඟක් අඩුවෙන් තමයි ලොකු ඒවා හම්බ වෙන්නේ. ගොඩාක් ලොකු එහෙම අපිට හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ තියෙන්නේ රතු කොට්ටර කියන ජෙම්ස්ටෝන් එක. ඉතින් මේක දැක්කාම බැලූ බැල්මට පේන්නේ තනිකර කොට්ටරයක් බවට පත් වෙච්ච ගලක්. ඉතින් මේක ඉතින් ඔයාලා දැක්කාම ඔයාලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේක ಜಾති ගලක්ද කියලා. ඔව් මේක ಜಾති ගලක්. මේකින් රතු කියන මැණික් වර්ගයේ කොට්ටරේ. ඉතින් රතු කොට්ටරයක් රතු චූටි ගල් ගොඩාක් එකතු වෙලා වගේ තමයි මේ ගල හැදිලා තියෙන්නේ, පේනවනේ. චූටි ගල් ගොඩාක් එකතුවක් වගේ තමයි මේ ගල පේන්නේ. ඉතින් මේ තියෙන රතු කොට්ටරයක් මේක අපිට විකුණන්න පුළුවන්ද කියලා ඔයාලට ප්‍රශ්නයක් එයි. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ ඒවා නම් අපිට විකුණන්න බෑ. ඉතින් බෑ කිව්වට අපිට ලොකු මිලකට යන්නේ නැහැ. හැබැයි ලස්සන අලංකාරත්වයක් මේකේ තියෙන හින්දා මේක අපිට සාමාන්‍ය මිලකට ලස්සනට මේ වගේ ගල් එකතු කරන අයට විකුණන්න පුළුවන් අවස්ථාව හම්බ වෙන වෙලාවල් අපිට තියෙනවා. ඉතින් මේක අපිට හම්බ වුණේ ගඟේ පතලක. ඉතින් ගඟෙන් තමයි මේක අපිට හම්බ වුණේ. මේ රතු කොට්ටර ජෙම්ස්ටෝන් එක. හරිම ලස්සනයි මේ ජෙම්ස්ටෝන් එක. ඉතින් චූටි ගල් ගොඩක එකතුවකින් වගේ හැදිලා තියෙන ලස්සන මේ ජෙම්ස්ටෝන් එක රතු. ඉතින් මේකෙන් රතු ඉතින් මේ ගල හරියට තිබ්බනම් ගොඩක් ලොකු මිලකට යන ගලක් තමයි ඇත්තටම මේක. මේකේ බරක් තියෙනව නැත්නම් නැහැ. මේක බරක් තියෙනවා ඒ විදිහටම. පසුත් තැනින් තැන තියෙනවා. පස් තිබ්බට මේ මෙතන තියෙන්නේ අර දියරත්තරන් කියන જાතිය චුට්ටක් හිර වෙලා තියෙනවා මෙන්න මෙතන. ඒක නම් අවුලක් නැහැ. ඒ වුණාට ගොඩක් පස් හිර වෙලා තියෙනවා. ඇතුලේ මේ තියෙන ඇතුලේ කුඹල වගේ තියෙනවා ලස්සනට. මෙන්න මේවට තමයි රතු කොට්ටර කියලා අපි කියන්නේ. ඉතින් මේකින් රතු කොට්ටරයක් එහෙම මේක ಜಾති ගලක්. රතු කොට්ටර කියන්නේ මැණික් වල රතු කියන්නේ මැණික්. ඉතින් ඒ රතු මැණික් ගලේ කොට්ටර ගල කියන්නේ මෙන්න මේකට තමයි. සාමාන්‍යයෙන් පැත්තක් කොට්ටර වෙච්ච ගලත් අපිට හම්බ වෙනවා. ඒක නෙමෙයි මේ තනිකරම කොට්ටරයක් මේක. රතු තනිකර කොට්ටරයක් තමයි මේ ගල. ඉතින් අද මැණික් බ්‍රෝ YouTube channel එකත් එක්ක එකතු වෙච්ච ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.